මොරටුව කැම්පස් එකේ ෆැෂන් ඩිසයින් ඇන් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් විලාසිතා නිර්මාණය සහ නිපැයුම් ප්‍රවර්ධනය කියන ඩිග්‍රී එකට මේ දවස්වල ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට අයදුම්පත් කැඳවලා තියෙනවා යෝග්‍යතා පරීක්ෂණයට. ඒ නිසා ගොඩාක් කට්ටිය මගෙන් ගොඩක් ප්‍රශ්න අහලා තියෙනවා. මොකනවාද උගන්වන්නේ? මොන විදිය ඩිග්‍රී එකක්ද? ජොබ්ස් තියෙනවද? ඒ වගේම ඇප්ලයි කරන්නේ කොහොමද? ඇප්ටිටියුඩ් ටෙස්ට් එක ලියන්නම ඕනිද? ඔය වගේ ගොඩක් දේවල්. ඉතින් මේ ප්‍රශ්න බහුතරයකට මම අද වීඩියෝ එකෙන් පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. ඕවරෝල් ඩිග්‍රී එක ගැන කතා කරලා. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට මේ ප්‍රශ්න ගොඩකට පිළිතුරු හොයාගන්න පුළුවන් වෙයි. අයිබෝන් මගේ නම රසික හේරත් මම මොරටු විශ්වවිද්‍යාලයේ විලාසිතා නිර්මාණය සහ නිපැයුම් ප්‍රවර්ධනය ෆැෂන් ඩිසයින් ඇන් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් කියන ප්‍රෝග්‍රෑම් එකේ ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක්. ඒ වගේම මම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කාලයක් සේවය කරලා තියෙනවා කොන්ට්‍රැක්ට් බේසිස් ලෙක්චරර් කෙනෙක් විදිහට. ඒ වගේම තාක්ෂණ ආයතනයක සේවය කරලා තියෙනවා විසිටිං ලෙක්චරර් කෙනෙක් විදිහට. ඉතින් මම এডুকেෂන් ෆීල්ඩ් එකේ සහ අපරල් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරලා තියෙනවා අවුරුදු 5කට වැඩි කාලයක් දැන්. මම දැන්ට ඉන්නේ ඩුබායි වල. මම මගේ channel එකේ share කරනවා creativity product development ඒ වගේම design සම්බන්ධ මාතෘකා. මම හිතනවා මේ වීඩියෝස් වලින් කාට හෝ කුමක් හෝ දෙයක් ඉගෙන ගන්න තියෙයි කියලා. අපි යන් අද වීඩියෝ එකට. right. මම overview එක කියන්නම් degree එකේ කොහොමද කියලා. fashion design and product development මේක engineer faculty එකේ තියෙන degree එක ගැන තමයි මම කතා කරන්නේ. තව ඒ වගේම architecture faculty එකෙත් මේ විදිහම degree එකක් තියෙනවා. ඒක design විදිහට හඳුන්වන්නේ design කියලා. ඒකේ එක ශේෂ්ත්‍රයක් විතරයි තෝරගන්න තියෙන. මේ ඩිග්‍රී එක කෙලින්ම ෆැෂන් ඩිසයින් ඇන් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් කියලා අවුරුදු 4ක් තිස්සේ උගන්වන්නේ එකම සබ්ජෙක්ට් ෆීල්ඩ් එකට. ඔය ආකිටෙක්චර් ෆැකල්ටි එකට ගියොත් එහෙම ඒකේ තියෙනවා තව ශේෂ්ත්‍ර ගණනාවක් ඔයාලට තෝරගන්න. මීඩියා ඇන් කමියුනිකේෂන් ඒ වගේම ප්‍රොඩක්ට් ඩිසයින් ඔය වගේ තියෙනවා. ඒ අතර එකක් තමයි ෆැෂන් කියලා කියන්නේ. ඒකයි නෝවා දෙවෙනි අවුරුද්දේ තෝරගෙන යන්න ඕනි විෂයක්. නමුත් මේ ඩිග්‍රී එක කෙලින්ම ෆැෂන් ඩිසයින් ඇන් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් විලාසිතා නිර්මාණය සහ නිපැයුම් ප්‍රවර්ධනය කෙලින්ම එක සබ්ජෙක්ට් එකයි ටාගට් වෙන්නේ. එක ජොබ් ෆීල්ඩ් එකයි ටාගට් වෙන්නේ. ඉතින් මේ ඩිග්‍රී එක මම කතා කරන්නේ ඉන්ජිනියරින් ෆැකල්ටි එකේ ඩිග්‍රී එක ගැන. ඕවර්විව් එක කිව්වොත් එහෙම මේක එකම රජයේ කැම්පස් එකකින් මේ ප්‍රොෆෙෂන් එකට ඇතුළත් වෙන්න තියෙන ඩිග්‍රී එක ලංකාවේ. ඕපන් යුනිවර්සිටි එකේ තියෙනවා. ඒක බාහිරවනේ කරන්න තියෙන්නේ. නමුත් රජයේ කැම්පස් එකකින් සාමාන්‍ය ප්‍රවාහය A level කළා කැම්පස් ඇප්ලයි කළා ඒ ප්‍රවාහයේ තියෙන එකම යුනිවර්සිටි එක රජයේ ඩිග්‍රී එකක් ඔෆර් කරන. තව ඒවා තියෙන්න පුළුවන් ඔය ඩිප්ලෝමා ආරාම ඒවා තියෙන. නමුත් මේක තමයි එකම විශ්වවිද්‍යාලයේ ඩිග්‍රී එකක් ඔෆර් කරන. මොරටු විශ්වවිද්‍යාලයේ තියෙන්නේ මේක වෙන කිසිම විශ්වවිද්‍යාලයක නැහැ. මේක සම්පූර්ණම FD&PD Fashion Design and Product Development විලාසිතා නිර්මාණය සහ නිපැයුම් ප්‍රවර්ධනය කියන එක. ඉතින් මේක මේ ඩිග්‍රී එක අවුරුදු 4ක ගෞරව උපාධියක්. අවුරුදු 4ක් ෆුල් ටයිම් පාර්ට් ටයිම් නැහැ. මේක පාර්ට් ටයිම් කරන්න බෑ කිසිසේත්ම. වීකෙන්ඩ්ස් වල නෑ මේ ඩිග්‍රී එක. කෙලින්ම ෆුල් ටයිම් අවුරුදු 4ක් විශ්වවිද්‍යාලයේ ඩේලි බොහෝ විට ඩේලි ලෙක්චර්ස් ගිහිල්ලා කරන්න තියෙන ඩිග්‍රී එකක් මේක. ඒ වගේම ඉන්ජිනියරින් ෆැකල්ටි එකේ තියෙන මම කිව්වා ආර්කිටෙක්චර් ෆැකල්ටි එකේ ගැන නෙවෙයි මම කතා කරන්නේ. ඉතින් ඕක තමයි ඕවර්විව් එක ඩිග්‍රී එකේ මූලික කාරණා ටික. මම ඊළඟ සෙක්ෂන්ස් වලින් තව දේවල් කතා කරන්න. මේ මූලික කාරණා ටික අපේ ඩිග්‍රී එකේ. ඩිග්‍රී එකේ කොහොමද මේ සැකස්ම ඩිග්‍රී එකේ මොනවද උගන්වන්නේ කියන දේ එක කියන්න මම ප්‍රවේශයක් විදිහට මම ගන්නවා. මේ ඩිග්‍රී එක ඇතුළේ කොහොමද කියන්න. මේ ඩිග්‍රී එක ඇති වෙලා තියෙන්නේ 1977 විවෘත ආර්ථිකයත් එක්ක අපේ රටේ ඇති වෙනවා ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එක ලොකුවටම ඇති වෙනවා. ගාමන්ට් ෆැක්ටරිස් රටේ තැන් තැන් වල ඇති වෙනවා. ඊට පස්සේ 1980 වගේ වෙනකොට මේකේ හොඳට බූම් එකක් එනවා මේ අපරල් ඉන්ඩස්ට්‍රි එකේ. ඒ කියන්නේ අපේ ලංකාවේ අපරල් වලට ලොකු ඩිමාන්ඩ් එකක් එනවා ග්ලෝබල් මාකට් එකේ. 1990 ගණන් වලදී අපි බිග් ප්ලේයර් කෙනෙක් ග්ලෝබල් මාකට් එකේ හොඳ ප්ලේයර් කෙනෙක් අපරල් ඉන්ඩස්ට්‍රි එකේ. අපේ ගාමන්ට්ස් වලට ලොකු ඩිමාන්ඩ් එකක් තිබ්බා. මොකද ඒවා හයි ක්වොලිටි නිසා. ඒ කියන්නේ අපේ රටේ මිනිසුන්ගේ ස්කිල් එක සහ අපේ රටේ තිබ්බ හොඳ ලේබර් ප්‍රැක්ටිසස් නිසා. ඒ කියන්නේ හොඳ පඩි ගෙව්වා. ඒ වගේම මිනිස්සු මහපු ඇඳුම් හොඳ ක්වොලිටි. සමහර රටවල් වල ඇඳුම් ක්වොලිටි ඒ අපේ ඇඳුම් වල ක්වොලිටියට මැච් කරන්න බැරුණා. ඒ කියන්නේ අපේ ඇඳුම් ගොඩක් ක්වොලිටි. ඔන්න ඔය දේ නිසා අපේ ඇඳුම් වලට ලොකු ඩිමාන්ඩ් එකක් තිබ්බා. ඉතින් 1990 ගණන් වෙනකන් 2000 මුල වගේ වෙනකන් අපිට තිබ්බේ එයාලා අපිට ස්පෙක් එකක් එවනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ අපිට එවනවා ඩිසයින් බ්‍රීෆ් එකක් කියලා එකක්. එයාලා තමයි ඩිසයින් කරන්නේ. අපි ඩිසයින් කරන්නේ නැහැ. එයා එන ඩිසයින් එක අපි මහනවා.
එයාලා ඩිසයින් එකක් කියවනවා. ඒකට අපි බල්ක් මහනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කෑලි 20000 30000 එක එක රේන්ජස් වලින් අපි ඇඳුම් මහලා යවනවා. හැබැයි දෙදාහෙදී අවශ්‍ය වෙනවා අපිට ඩිසයිනුත් ඔෆර් කරන්න. ඒ කියන්නේ එන එයාලගෙන් එන ඩිසයින් වලට අමතරව අපි කල්පනා කරනවා අපි ඩිසයින් දුන්නොත් එම තම ඕඩර්ස් ගන්න පුළුවන් වෙයි කියලා ෆැක්ටරිස් කල්පනා කරනවා. මෙන්න මේකෙදී ෆොරේන් ඩිසයිනර්ස්ලා හිටියත් අපට අපේ එයාලා අපිට හයර් කරලා කරනවට වඩා අපේ රටේ ලෝකල් ටැලන්ට් උපදවා ගැනීමේ අවස්ථාවයක් මතුවෙනවා අපේ ඉන්ඩස්ට්‍රියකට. කියන්නේ ඇපරල් ඉන්ඩස්ට්‍රියකට ගාමන් ඉන්ඩස්ට්‍රියකට උමනාවක් ඇති වෙනවා ඩිසයිනර්ස්ලා ප්‍රොඩියුස් කරගන්න රට ඇතුළෙම. ඉතින් මෙන්න මේකට සොලියුෂන් එකක් විදිහට තමයි අපේ රටේ මේ ඩිග්‍රී එක ඇති වෙන්නේ. ඒ වගේම මම මෙන්ෂන් කරන්න ඕනේ තව ප්‍රයිවට් කැම්පස් එකකුත් තියෙනවා AOD කියලා. මම හිතන්නේ ඒක අපිට වඩා පරණයි. මොරටුව කැම්පස් එකකට වඩා පරණයි AOD එක. AOD එක ටාගට් කරේ ඔන්න ඕකම තමයි ෆැෂන් ඩිසයිනර්ස්ලා හදන එක. ඊට සමගාමීව රජයේ කැම්පස් එකේ රජයේ කැම්පස් එකක් විතර මොරටුව විශ්වවිද්‍යාලේ ඒ වෙද්දී ඔන්න ඔය දේ අපරල් ඉන්ඩස්ට්‍රියක තියෙන හයිප් එක ඒකේ තිබ්බ ඩිමාන්ඩ් එක ටාගට් කරලම අපේ කැම්පස් එක ඇතිලා යා තිබ්බා ඇඟලුම් සහ පේශකර්ම කියන දෙපාර්තමේන්තුව ඉංජිනේරු දෙපාර්තමේන්තුවක් ඇති වෙලා තිබ්බා. ඉතින් ඒකට සමගාමීව ඒකත් එක්ක අනිත් පැත්තෙන් පටන් ගත්ත ඩිසයිනින් කියන එක. ඔන්න ඕක තමයි ආරම්භය මෙන්න මේ කෝස් එකේ. ඒ කියන්නේ මේ කෝස් එක පටන් අරගෙන තියෙන්නේ කෙලින්ම ඉන්ඩස්ට්‍රි එක ફોකස් කරලාමයි. කියන්නේ කෙලින්ම ඉන්ඩස්ට්‍රි එකට ටාගට් කරලා තමයි මේ කෝස් එක පටන් අරගෙන තියෙන්නේ. ඉතින් අපේ මේ ඩිග්‍රී එකේ යන්න කෙලින්ම ජොබ් කැටගරි එකක් තියෙනවා. ඒක තමයි මම දන්න විදිහට මම අධ්‍යයනය කරලා තියෙන විදිහට අපේ ආකිටෙක්චර් ෆැකල්ටි එකේ මම අවුරුදු 4ක් යාලත් එක්ක ආශ්‍රය කරලා තිනවා සහ අපේ කට්ටිය කියලා තිනවා. මම මේ ළඟදිත් කතා කරා අපේ බැච් එකෙන් අවුට් වෙච්ච කෙනෙක් එක්ක. ඉතින් එයාලට වඩා ආකිටෙක්චර් ෆැකල්ටි එකට වඩා ඒක වෙනම කැටගරියක්. නමුත් ඉන්ජිනියරින් ෆැකල්ටි එක කෙලින්ම ටාගට් වෙන එක ප්‍රොෆෙෂන් එකක්. ඒ කියන්නේ ජොබ් කැටගරි එකක් ටාගට් කරලා තමයි මේ ඩිග්‍රී එක ඩිසයින් වෙලා තියෙන්නේ. ඒක තමයි වෙනස අපේ ඩිග්‍රී එකේ. ඉතින් ඕක තමයි ඉතිහාසය සහ පටන් ගත්තේ කොහොමද කියන එක ෆැෂන් ඩිසයින් ඇන්ඩ් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් මොරටු යුනිවර්සිටි එකේ ඉන්ජිනියරින් ෆැකල්ටි එකේ තියෙන ඩිග්‍රී එකේ. රයිට්, දෙවෙනි කොටසෙන් මම කතා කරන්නම් ඔයාලට මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ඇතුළත් වෙන්න තියෙන සුදුසුකම් මොනවාද, සපුරන්න ඕනි අවම සුදුසුකම් මොනවාද කියන කතාව. කොහොමද මේ ඩිග්‍රී එකට එන්ටර් වෙන්නේ කියන එක. ඔයා දැන් දන්නෝ ඕවර්විව් එක මොනවද කියන්න, මේ ඩිග්‍රී එක මොන වගේ එකක්ද කියන්න. මේ ඩිග්‍රී එක ඇතුළත් වෙන්න ඔයාලා කරන්න ඕනි A levels වල ඕනම සබ්ජෙක්ට් ෆීල්ඩ් එකක බයෝ, මැත්ස්, ආර්ට්ස්, කොමර්ස්, තාක්ෂණ ඔය ඕනම විෂය ධාරාවකින් ඕනම විෂයක් කළා ඔයා A level පාස් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ S3ක් අවම වශයෙන් තියෙන්න ඕනේ ඔයාට. ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි Z score එක, Z score එක කියලා කියමුකෝ අපි. Z score එක, Z score එක. ඔන්න ඔක කොහොමද මේකට ඇතුළත් වෙන්නේ කියන එක. මේකේ Z score එක සලකන්නේ දෙවෙනි සාධකයේ විදිහට මම කියන්නම් ඒක කොහොමද වෙන්නේ කියලා. ඒ වගේම මේකේ අවම සුදුසුකමක් විදිහට අර A level 3 passes S passes වලට අමතරව අවම සුදුසුකමක් විදිහට O level විභාගයේදී C passes ඉල්ලනවා science, maths සහ English. විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි කියන විෂයන් තුනට අනිවාර්යෙන් C passes 3ක් ඉල්ලනවා. මේක වනේ මට S එකක් තිබ්බොත් පුළුවන් වෙයිද, මට අනිත් දෙකට විද්‍යාවට ගණන් වලටයි C තියෙනවා, ඉංග්‍රීසි වලට S තිබුණොත් පුළුවන් වෙයිද, එහෙම නැත්නම් ගණන් වලට S එකක් තිබ්බොත් පුළුවන් වෙයිද? එහෙම බෑ. ඒක කිසිසේත් බෑ. මේක මිනිමම් රික්වයර්මන්ට්ස් කියලා කියන්නේ අවම සුදුසුකම්. ඒ අවම සුදුසුකම් වලට මේ 3 passes තියෙන්නම ඕනේ, 3 C passes. O level විභාගයේදී මම නැවතත් කියනවා O level විභාගයේදී විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි වලට C passes තියෙන්න ඕනි අනිවාර්යයි. ඒක අවම සුදුසුකම. A level වලදී S3 අවම සුදුසුකම. එතනදී S. නමුත් O level වලදී C අනිවාර්යයෙන් මේගොල්ලෝ ඉල්ලනවා. ඔන්න ඔය දෙක තමයි අවම සුදුසුකම්. ඒකත් එක්ක අනිවාර්යෙන් පාස් වෙන්න ඕනි මොරටු විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන ඇප්ටිටියුඩ් ටෙස්ට් එක. යෝග්‍යතා පරීක්ෂණය. මෙන්න මේකත් කන්ෆියුෂන් එකක් සමහර කට්ටියගේ. මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක සමහර කට්ටිය අහනවා ලියන්නම ඕනිද කියලා. ඒ කියන්නේ අරවා තිබ්බට මදිද කියලා. මේක අනිවාර්යෙන් ලියන්නම ඕනි. ඒ කියන්නේ මේක අර දෙකට අමතරව අනිවාර්යෙන් ඒ කියන්නේ ඔයා වෙනස් විදියට හිතන කෙනෙක්ද, මේ ඉන්ඩස්ට්‍රි එකට ගැලපෙනවද, මේ ඩිග්‍රී කෝස් එකට ගැලපෙනවද කියන එක හොයන්න තමයි මේ යෝග්‍යතාවයක් තමයි මම ඉන්නේ. මේ ඩිග්‍රී එකට ඔයා යෝග්‍යයිද කියන එක. ඉතින් ඒක අනිවාර්යෙන් ලියන්න ඕනේ. ඉතින්
මේ යෝගතා පරීක්ෂණත් පාස් වෙන්න ඕනි. ඒක තමයි මේ දවස්වල මේ ගැසට් කරලා තියෙන්නේ. ඒකට 1500ක් මම හිතන්නේ ගෙවන්න තියෙන්නේ. මම ඒ ඩීටේල්ස් හරියට මම කියන්නේ ඔයගොල්ලෝ වෙබ්සයිට් එකේ ගිහිල්ලා ඇප්ලයි කරනකොට බලා ගන්න පුළුවන්. මම ඇප්ලයි කරන process එක A to Z මම කියන්නේත් නැහැ. ඉතින් අනිවාර්යෙන් ඒ දේවල් වලට පුළුවන් වෙන්න ඕනේ ගිහිල්ලා වෙබ්සයිට් එකකින් බලලා ඒකේ ෆෝම් එකක් ෆිල් කරගෙන ඒ ෆිල් කරන ෆෝම් එකට සල්ලි ගෙවන්නේ කොහොමද? ඒ දේවල් වලට පුළුවන් වෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඒ දේවල් මම නිකන් මෙන්න මෙහෙමයි කරන්න කියලා මම මේ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ යෝග්‍යතා පරීක්ෂණයත් අනිවාර්යයි. ඒක සාමාන්‍යයෙන් ලංකාවේ අපි ලියන කාලේ මම ලිව්වේ 2012 2013 වගේ ඒ කාලෙත් 5000 4000 5000ක් වගේ ලොකු ප්‍රමාණයක් ලියනවා. දැන් මම හිතන්නේ ඊට වැඩිපුර ලියනවත් ඇති. ඒකෙන් අපේ කාලේ 100ක් පාස් 75ක් පාස් කළා 30ක් 40 ගණන් අඳුකද ගත්තේ. දැන් 150ක් පාස් කරනවා කියලා කියනවා. 150ක් පාස් කළා ගන්නේ 50ක් හෝ 75ක් වගේ ප්‍රමාණයක් half වගේ ගන්නේ. ඉතින් එකෙන් 5000න් ඉතා සීමිත ප්‍රමාණයක් පාස් කරන්නේ. සීමිත ප්‍රමාණයක් පාස් වෙන්නේ 5000ක් විතර වගේ ලිව්වට මුළු ලංකාවෙම. ඉතින් ඒක ඔයා පාස් විය යුතුයි. ඉතින් ඒකට ඇප්ලයි කරන්නේ නැතුව පාස් වෙන්න බෑ කොහොමදවත්. අපි Z score එක කියන සාධකය ගත්තොත් එහෙම ඒක මෙහෙමයි වෙන්නේ. ඔයා අර minimum requirements 3 S passes 3 සහ O level වල C passes 3 එක්ක ඔයා යෝග්‍යතා පරීක්ෂණය සමත් වුණොත් තමයි ඔයා සුදුස්සෙක් වෙන්නේ. ඒ සුදුස්සෙක් වුණාට මදි. ඊට පස්සේ හිතමු අපි මෙහෙම දිස්ත්‍රික් කෝටා එකක් තියෙනවා. හැම දිස්ත්‍රික්කයකටම හැම ඒ රජයේ විශ්වවිද්‍යාලවල වලට එක එක කෝසස් වලට ගන්න දිස්ත්‍රික් කෝටා එකක් තියෙනවා. දැන් අපි මෙහෙම කියමුකෝ මෙඩිසින් ගන්න මෙඩිසින් ගැන අපි කතා කරොත් මෙඩිසින් හෝ ඉංජිනේරින් ගන්න එක දිස්ත්‍රික්කයකින් 100ක් නම් ගන්න ඒ 100 තෝරගන්නේ Z score එක මගින්. මේකෙත් ඒ වගේ තමයි. දැන් අපි හිතමු යෝග්‍යතා පරීක්ෂණය පාස් වෙච්ච 5 දෙනෙක් ඉන්නවා කියලා එක දිස්ත්‍රික්කයකින්. ඒ 5 නමුත් මොරටු විශ්වවිද්‍යාලයේ මේ කෝස් එකට ගන්නේ ඒ දිස්ත්‍රික්කයෙන් 3 දෙනයි නම් දෙන්නෙක් අයින් කරන්න ඕනේ. එතකොට ඒ දෙන්නම අයින් කරන්නේ Z score එක පදනම් කරගෙන. එතකොට අර අඩු ඒ පාස් වෙච්ච 5 දෙනාගෙන් අඩුවෙන් Z score තියෙන දෙන්න හලලා ඉතුරු 3 දෙනා තමයි ගන්නෙ. ඔන්න ඔහොම තමයි Z score එක කියන එක සාධකයක් වෙන්නේ. හැබැයි මේකේ පාස් කරන්නේ මුළු දිවයිනෙම 150ක් විතර වගේ ප්‍රමාණයක් නේ අපි 200ක් කියමුකෝ. එතකොට 5000ක විතර ප්‍රමාණයකින් 200ක් පාස් වෙනවා කියලා කියන එක ඒ කියන්නේ ඒක ඊටාම පොඩි ප්‍රමාණයක්. සමහර දිස්ත්‍රික්ක වලින් ඔයා ගිහින් අර කලින් අවුරුදු වල මේ විශ්වවිද්‍යාල ඇප්ලිකේෂන් එක බැලුවොත් එහෙම සමහරලාට සමහර දිස්ත්‍රික්ක වලින් NA කියලා තියෙනවා. not applicable. ඒ කියන්නේ ඒ දිස්ත්‍රික්ක වලින් පාස් වෙලා නැහැ කියන එක. ඒ කියන්නේ යෝග්‍යතා පරීක්ෂණේ පාස් වෙන්නේ නැහැ. එහෙම දිස්ත්‍රික්කක් තියෙනවා. ඒ වගේම සමහර දිස්ත්‍රික්ක වල වැඩි පුර ප්‍රමාණයක් පාස් වෙනවා. ඉතින් ඔයා මේක ඇප්ලයි ඒ කියන්නේ සමහරලාට එක දිස්ත්‍රික්කෙන් එක්කෙනෙක් පාස් වෙන්න පුළුවන්. ඒ ඔයා වෙන්න පුළුවන්. ඒ නිසා සමහර කට්ටිය මගෙන් අහන ප්‍රශ්නයක් මේක මගේ ස්කෝර් එක තියෙන්නේ ඍණ ගාණක් 0.1 ගාණක් 0.2 ගාණක් ඔන්න ඔහම ප්‍රශ්න අහලා තිබ්බා කලින් වීඩියෝස් වල. හැබැයි ඔයා ඇප්ලයි කරන්නේ නැතුව ඔයාට කිසිසේත්ම මේකට ඇතුළත් වෙන්න බෑනේ මේ ඩිග්‍රී එකට. නමුත් හදිසියේ ඔයා ඒ කියන්නේ ඒ යෝග්‍යතා පරීක්ෂණයට ඇප්ලයි කළා ඒක පාස් වුණොත් එහෙම ඔයාට චූටි හරි chance එකක් තියෙනවා. මොකද ඔයාගේ දිස්ත්‍රික්කෙන් ඔයා විතරක් වෙන්න පුළුවන් පාස් වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාට ඔයාගේ හැකියාව ගැන ඔයාගේ ක්‍රියේටිවිටි හැකියාව ගැන මේකට සුසුසුකම් ලබයි කියලා ඔයාට විශ්වාසයක් තියෙනවා නම් ඔයා මේක කරලා බලන්න ඕන නම් මම කියන්නේ කරලා බලන්න හරි මේ විභාගේ ලියන්න. ඒක තමයි දෙන්න තියෙන උත්තරේ. ඔය Z score ගැන අහන කට්ටියට දෙන්න තියෙන උත්තරේ ලියලා බලන්න. chance එකක් ඔයාලට එන්න පුළුවන්. ඒ නිසා ඔයා ලිව්වේ නැත්නම් ඔයාට කිසිසේත්ම chance එකක් එන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් ලියන්න යෝග්‍යතා පරීක්ෂණය. මං කිව්වනේ මේ ඩිග්‍රී එකේ ඉතිහාසය ගැන ඔයාලට. ඒ ඉතිහාසෙත් එක්ක මේ වෙද්දී දැන්ට බැචස් 20කට අධික ප්‍රමාණයක් පාස් අවුට් වෙලා තියෙනවා. ඉතින් මේ යෝග්‍යතා පරීක්ෂණයෙන් සහ මේ ඩිග්‍රී එකේ ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ ක්‍රියේටිවිටි, ඒ වගේම ප්‍රොබ්ලම් සොල්විං, ඒ වගේම self motivated කොහොමද ප්‍රශ්න විසඳගෙන යන්නේ ඔය වගේ ගොඩාක් දේවල් මේ ඩිග්‍රී එක ඇතුළේ උගන්වනවා. ඉතින් මේ ඩිග්‍රී එකේ මොනවද උගන්වන්නේ කියලා කිව්වොත් එහෙම ඔයාට පළවෙනි අවුරුද්ද මේකේ
අපින්න කාලන අපට එක්ෂෑම්ස් තිබෙන එකම එක එක්ෂෑම් හද ඔය තිබ්බා ගොඩාම මේක යන්නේ ප්‍රොජෙක්් බේස් තමයි යාලව ඉවලිවේට් කරන්නේ යාලව පාස් කරන්න වලට උපාදිය ලබා දෙන්නේ ප්‍රොජෙක්් බේස් තමයි යාලව යාලගේ හැකියාව මයින්නේ. තින් මේක පළවෙනි අවුරුද්දේ ක්‍රියේටිවිටි සහ ප්‍රඩක්් එකක් ඇඳුම්න අපි මේ ඩිග්‍රේකේ අපි නිපදවන්න විලාසිතා නිර්මාණය ෆැෂන් ඩිසයින තමයි මේක මේන් ෆෝකස් එක ජොබ් ප්‍රොෆෙෂන් එක ඒක ෆැෂන් ඩිසයින කෙනෙක් වෙන්ඩ ඔයාව හැඩගස්වන්න කොහොමද කියන එක අවුරුදු 4 පුරාවටම ඔයාට දැනුම ලබා දෙනවා ඔයත් ඉගෙන ගන්න ඕනි එහෙම තමයි යන්නේ පළවෙනි අවුරුද්දේ සිට අවසාන අවුරුද්ද දක්වා ඇඳුම් මහන්න ඔයාට තියෙනවා පළවෙනි අවුරුද්දේ ගාමන්ට් එකක පාර්ට් එකක් වෙන්න පුළුවන් ඒක සමහර කට්ටිය මම අහලා තිබ්බා මේක මේ ඇඳුම් මහන්න පුළුවන් වෙලා තියෙන්න ඕනිද ඔයාලා කැම්පස් එක ඇතුළත් වෙනකොට එහෙම එකක් නැහැ සාමාන්‍යයෙන් මැෂින් එකක් මහන මැෂින් එකක් ඔපරේට් කරනවා කියලා කියන එක රොකට් සයන්ස් එකක් නෙවෙයි. හරිම ලේසි මහන මැෂින් එකක් ඔපරේට් කරන්න මම කියන දේවල් ඇග්‍රෙසිව් විදිහට ගන්න එපා ඔයාලා. ඉතින් සමහර කට්ටිය හිතනවා මේව පුළුවන් වෙලා තියෙන්න ඕනේ කියලා. එහෙම දෙයක් නැහැ. ඔයාලට ඕනි දෙයක් ඉගෙන ගන්න පුළුවන්. සහ මේක කොහොමද ඔපරේට් කරන්නේ මහන්නේ කොහොමද මැහුම් වර්ග මොනවාද මොන විදිහේ මැහුම් වර්ගද අපි ඇප්ලයි කරන්න ඕනේ. මේ හැම දෙයක්ම ඔයාලට කියා දෙනවා. ඒව වැඩි දුර ඉගෙන ගැනීම වාසතු දෙයක්. එනිසා මහන්න පුළුවන් වෙලා එන්න අවශ්‍ය නැත. ඔයාලට මහන්න උගන්වනවා කැම්පස් එක ඇතුළේදී. ඉතින් මහන්න තියෙනවා ඇත්තටම මේකේ ගාමන්ට් එකක පාර්ට්ස් ඒ වගේම සම්පූර්ණ ගාමන්ට් එකක් මහන්න ඒ වගේම අවුරුදු 4 අවසානයේ කලෙක්ෂන් එකක් මහන්න ඕනි. ඒ කලෙක්ෂන් එකේදී ඔයා ගාමන්ට්ස් 6ක් මහන්න ඕනි. ඉතින් ඒවට ඉන්ඩස්ට්‍රි සපෝට් එක ඔයාට ගන්න පුළුවන් ඔයාගේ ඉන්ටර්න්ෂිප් එක හරහා ඒක ඔයාගේ ටැලන්ට්ස් මත තීරණය වෙන දෙයක්. ඔයා කොහොමද මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්නේ ඒ දේවල් එක්ක මම කියන්නම් ඉන්ටර්න්ෂිප් එක ගැනත් මම පළවෙනි අවුරුද්ද ප්‍රොජෙක්ට්ස් යන්නේ දෙවෙනි අවුරුද්දත් ප්‍රොජෙක්ට්ස් ඒ වගේම ඉන්ඩස්ට්‍රි බේස්ඩ් ප්‍රොජෙක්ට් යනවා ඉන්ඩස්ට්‍රි එකත් එක්ක එකතු වෙලා කරන ප්‍රොජෙක්ට්ස් තියෙනවා ගොඩක් දේවල් තියෙනවා මේක අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන්න පුළුවන් කෝස් කන්ටෙන්ට් එක. ඒ නිසා මම කෝස් කන්ටෙන්ට් එක මෙන්න මේකයි නිශ්චිතවම මේකයි කියලා මම කියන්න යන්නේ. මහන්න තියෙනවා ඇඳුම් තියෙන්නේ. දෙවෙනි අවුරුද්දේ ඔයාව බෙදනවා ෆැෂන් හෝ ටෙක්ස්ටයිල් කියන ෆීල් දෙකට. ඒ කියන්නේ ඔයා රෙදි ඩිසයින් සහ ෆැෂන් ඇඳුම් ඩිසයින් පැත්තට ඒක ඔයාට තීරණය කරගන්න පුළුවන් ඩිග්‍රී එක ඇතුළ වුණාට පස්සේ තමන්ගේ දක්ෂතාවය තියෙන්නේ මොන පැත්තටද කියලා තීරණය කළා. ඒ වගේම ඉන්ටර්න්ෂිප් එක ගැනත් මම පොඩ්ඩක් කියන්නම්. ඉන්ටර්න්ෂිප් එක කියන්නේ ඔයාට ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකට ඇතුළත් වෙන්න අවස්ථාවක් හදලා දෙනවා තුන්වෙනි අවුරුද්දේ මාස 6ක් හෝ 8ක් ඊට වැඩි වෙන්න පුළුවන් මේක අවමේ මාස 6ක්. මොකද අපි ඉන්න කාලේ අපි අවුරුද්දක් විතර වගේ ඉන්ඩස්ට්‍රි එකේ හිටියා. ඒක වෙනස් වෙන්න පුළුවන් අවුරුද්දෙන් අවුරුද්ද ඒක නිශ්චිත නැහැ. හැබැයි අනිවාර්යෙන් ඔයා ඉන්ඩස්ට්‍රි එකට යනවා. ඉන්ටර්න්ෂිප් එකක් මේකේ ඔෆර් කරනවා. ඒක ඔයා කැම්පස් එකට ඇවිල්ලා ඉන්ටර්විව් කරලා ඔයාව කැම්පස් එකට මෙනවා ඉන්ඩස්ට්‍රි එකට ඉන්ඩස්ට්‍රි එකෙන් ඇවිල්ලා කම්පැනිස් වලින් ඇවිල්ලා ඔයාව ඉන්ටර්විව් කරලා ගන්නවා. ඒ නිසා ඒක ගැන හම්බෙයිද නැද්ද කියලා බය වෙන්න ඕනේ නැහැ. කොහොමත් ඇකඩමික් ස්ටාෆ් එක ඔයාට උදව් කරනවා ඉන්ඩස්ට්‍රි එකට ඇතුළත් වෙන්න ඉන්ටර්න්ෂිප් එකක් හොයාගන්න. මොකද ඒක අනිවාර්ය අංගයක් මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ තියෙන. ඉතින් තුන්වෙනි අවුරුද්දේ එහෙම යන්නේ. අන්තිම අවුරුද්දේ අර විදිහට ඇඳුම් 6ක් මහලා කලෙක්ෂන් එකක් මහලා ලංකාවේ ලොකුම ෆැෂන් ෂෝ වලින් එකක් තමයි මොරටුව ෆැෂන් ෂෝ එක. මොරටුව ඉන්ජිනියරින් ෆැකල්ටි එකේ ෆැෂන් ඩිසයින් ඇන්ඩ් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් කෝස් එකේ තිබ්බ ෆැෂන් ෂෝ එක. දැන් කොරෝනාත් එක්ක අවුරුදු 2-3ක් මේක නතර වෙලා තිබ්බා. ඒක දැන් ආපහු ඒගොල්ලෝ කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා කියලා ආරංචි වෙනවා. ඉතින් ඒක ඇත්තටම වටිනවා. මොකද ඉන්ඩස්ට්‍රි එකට වාගේ ටැලන්ට්ස් පෙන්වන්න තියෙන එක. ඉතින් ඔයාලට ෆැෂන් ෂෝ එකක් කරන්නත් ෆැෂන් ෂෝ එකකට ඩිසයිනර් කෙනෙක් විදිහට සහභාගී වෙන්නත් මේ ඩිග්‍රී එක අවසානයේදී පුළුවන්. ඊළඟට අහන ප්‍රශ්න තමයි ජොබ්ස්. ජොබ්ස් ගැන කතා කරොත් එහෙම ජොබ්ස් ඇත්තරම ලංකාව කියන්නේ දැන්ට පොඩි මාකට් එකක් නේ තියෙන්නේ. දැන් අපේ අපරල් ඉන්ඩස්ට්‍රි එක ඇත්තරම ලොකු කියන්නේ තියෙනවා. නමුත් ඒක දැන් ඕල්රෙඩි දැන් බැචස් 20ක් විතර අවුට්ලා තියෙන්නේ. නමුත් සැචුරේටඩ් කියලා කෙනෙක් කියන්න පුළුවන්. මේකේ ඔච්චර කිව්වොයි කියන තරම් ජොබ් නෑ මේකේ. ඔය කිව්වට දැන් ඕල්රෙඩි කට්ටිය ඉන්නවා මේක ඇතුලේ. ඒ නිසා මේ ගාමන්ට් අපරල් කම්පැනිස් කීයද තියෙන්නේ. ඉතින් හයිඩ්‍රාම් නේ තියෙනවා, මේස් තියෙනවා, බ්‍රැන්ඩික්ස් තියෙනවා. ඕවා පොඩි ප්‍රමාණයක් තියෙනවා. ඕවා කරලා රස්සාවල් නැහැ. ඕවට ගිහින් තේරුම් නැහැ කියලා කෙනෙක් වාට කියන්න පුළුවන්. හැබැයි ඔයා කල්පනා කරොත් අවුරුදු දැනට 5කට කලින් ඔයා හැලා හැමෝම දන්න කානේජ් අපි හිතමුකෝ. කානේජ් කියන කම්පැනි එක දැන්ට අවුරුදු 5කට කලින් ලංකාවේ තිබ්බේ නැහැ. අපි 5ක් නෙමෙයි මං සම්පූර්ණ හිස්ටරි එක දන්නේ නැතිනම් අපි හිතමුකෝ මෙහෙම අවුරුදු 6කට 7කට කලින් කොරෝනා වලට කලින් ලොකු කම්පැනි එකක් නෙවෙයි ඒක. ඒක අප්කමින් කම්පැනි එකක්. අවුරුදු 10කට කලින් කොහොමද තිබ්බේ නැහැ කානේජ් කියලා කම්පැනියක්. නමුත් කම්පැනිස් කියන දේවල් ඇති වෙනවා. අලුතෙන් මාකට් ඔපචුනිටිස් ඇති වෙනවා. ඒ වගේම මේ ඩිග්‍රී එකේ උගන්වන විශේෂම දෙයක් තමයි ඔයාට ඔයාගේ කියලා
කම්පැනි එකක් ඔයාගේ කියලා ඇඳුම් බ්‍රෑන්ඩ් එකක් පටන් ගන්න ඕනි හැම දේම සියලු දේ මාකටිං පවා මේක විෂයක් විදියට ඉගෙනනවා. ඒ නිසා ජොබ්ස් ෆැෂන් ඩිසයිනර් කියන ජොබ් එක පමණක් නෙවෙයි මේ ඩිග්‍රී එකේ ගිහින් කරන්න තියෙන්නේ. ඔයාට ප්‍රොඩක්ට් ඩෙවලොපර් මම ඉඳලා තියෙනවා ෆැෂන් ඩිසයිනර් සහ ඩෙවලොප්මන්ට් ඉන්ජිනියර් කියන පොසිෂන්ස් දෙකේම. ඒ වගේම මම ලෙක්චරර් කියන පොසිෂන් එකකට ඉඳලා තියෙනවා. ඉතින් ඒක ඔයාගේ හැකියාවන් මත ඔයා යන්න පොසිෂන්ස් වෙනස් වෙන්න පුළුවන්. විශේෂම දේ තමයි මම මේ ඩිග්‍රී එකට ඇතුළත් වෙන එක මම ඔය ඇප්ටිටියුඩ් ටෙස්ට් එක ලියලා මේ ඩිග්‍රී එකට ඇතුළත් වීම ගැන මම අදටත් සතුටු වෙන ප්‍රධානම දේ තමයි මට හම්බෙච්ච ඔපචුනිටිස් හැම දෙයක්ම හම්බෙලා තියෙන්නේ මේ ඩිග්‍රී එකට මම ඇතුළත් වුණ නිසාම සහ මම ඒ කාලේ අවුරුදු 5කට 6කට කලින් රුපියල් 500ක් ගෙවලා මම ඇප්ටිටියුඩ් ටෙස්ට් එක ලියපු නිසා ඒ නිසා ඔයාලටත් ඒ අවස්ථාවන් මට හම්බෙච්ච ඒ වගේම ඊට වඩා ගොඩාක් ලොකු අවස්ථාවන් මට දශමයයි නම් එක එක්කෙනාගේ හැකියාවන් මත තව ලක්ෂ ගණනක් ඔපචුනිටිස් වල ආරම්භය තමයි මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකේ තියෙන්නේ. ඒ නිසා ගිහින් ලියන්න ජොබ්ස් නැති වෙන්නේ නැහැ. කම්පැනිස් ඇති වෙනවා. ඒ වගේම ෆැෂන් ඩිසයිනර්, ප්‍රොඩක්ට් ඩෙවලොපර්, ඩෙවලොප්මන්ට් ඉන්ජිනියර්, ඒ වගේම ගාමන්ට් ටෙක්නොලොජිස්ට්, ඒ වගේම මර්චන්ඩයිසර්, ඒ වගේම තව ගොඩාක් දේවල් තියෙනවා. තව ගොඩාක් ප්‍රොෆෙෂන්ස් තියෙනවා මේකේ. මම ලිස්ට් එකක් දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයාට යන්න තියෙන ජොබ්ස් ප්‍රමාණය මොනවද? ජොබ්ස් මොන වගේද? ජොබ්ස් නාමික ජොබ්ස් ලිස්ට් එකක් මම දාන්නම් ඔයාට ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් ජොබ්ස් ගැන වරි වෙන්න එපා. ජොබ්ස් ඇති වෙනවා. මේ ඩිසයින් ඩිග්‍රී එකක් කරන මම අර කලින් කිව්වා වගේම ඩිසයින් ඩිග්‍රී එකක් කරන එකේ විශේෂත්වය තියෙන ග්‍රැෆික් ඩිසයිනර්, ටෙක්ස්ටයිල් ඩිසයිනර් මතක් වෙන නැති ජොබ්ස් තව ගොඩක් තියෙනවා. ඒ ජොබ්ස් හැම එකකටම ඔයාට මේ ඩිග්‍රී එක හරහා යන්න පුළුවන්. ඒ වගේම දැනට මේ ඩිග්‍රී එක කළා UX UI ඩිසයින් කරන කට්ටිය පවා ඉන්නවා. මොකද ඩිසයින් ඩිග්‍රී එකක් කියන්නේ ඒ වගේ ඔපචුනිටිස් ගොඩක පටන් ගැනීමක්. ඒ නිසා මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක ලියන්න ඩිග්‍රී එකට ඇතුළත් වෙන්න බලාගෙන ඉන්න. ඔයාලා හැමෝටම විශ් කරනවා all the best. ගිහින් ලියන්න මේ විභාගේ. ලියලා ඇතුළත් වෙන්න මේ ඩිග්‍රී කෝස් එක one of the best courses in Sri Lanka. all the best හැමෝටම. ඒ වගේම මම දාලා තියෙනවා තව වීඩියෝස් 2-3ක් විතර වගේ තියෙනවා මේ ඔයාට යන්න තියෙන ඔපචුනිටිස් ගැන. මම කාඩ් එකක් දාන්න. ඒක චෙක් කරලා බලන්න. all the best.